කොහොමද? ඉතින් හැමදාමත් මම පිග්මන්ටේෂන්ස් ගැන, එතකොට ස්කින් එකේ ඉන්න පුළුවන් ඩාර්ක් ස්පොට්ස්, ස්කාර්ස් මෙන්න මේ වගේ දේවල් ගැන අපි ස්කින් එක ගැන කතා කරනවානේ. හැබැයි ඉතින් මං හිතුවා අද පිග්මන්ටේෂන්ස් ගැන කතා කරන්න ඕනි කියලා. මොකද ගොඩාක් වෙලාවට මගෙන් අහන දෙයක් තමයි අපි මෙන්න මේ ක්‍රීම් එක ගෑවා, මෙන්න මේ වගේ දේවල් ගෑවා. හැබැයි ඉතින් කොච්චර කාලයක් ගියත් හරියට රිසල්ට් එකක් නැහැ කියන එක. ඉතින් අපි දන්නවා මේ වෙනකොට ක්ලිනිකල් ට්‍රීට්මන්ට්ස් කොට දෙනෙක් කරනවා. විශේෂයෙන් පිග්මන්ටේෂන් වලටත් හොඳම ක්ලිනිකල් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඉතින් මං හිතුවා මේ පිග්මන්ටේෂන්ස් වලට තියෙන හොඳම ක්ලිනිකල් ට්‍රීට්මන්ට්ස් ගැන අද කතා කරන්න ඕනි කියලා. ඉතින් ඒකත් එක්ක මං ඉතින් ආවා හැමදාමත් වගේ මං ගොඩාක් ආසම කරන ස්කින් ක්ලිනික් එකට, බ්ලූම් ස්කින් ක්ලිනික් තලවතුගොඩ. ඉතින් ડોક્ટર සරෝජා ද සිල්වා මහත්මිය ඉන්නවා අද ඔයාට පිග්මන්ටේෂන්ස් ගැන ගොඩක් දේවල් කියලා දෙන්න. ඉතින් පිග්මන්ටේෂන්ස් ගැන කතා කරද්දී මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද මේ පිග්මන්ටේෂන්ස් කියන්නේ කියලා. ඉතින් ડોක්ටර් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ මොනවද මේ පිග්මන්ටේෂන්ස්? පිග්මන්ටේෂන් කියන එකෙන් අදහස් කරේ මේ පාට පැහැ ගැන. එතනිනුත් පිග්මන්ටේෂන් එකක්ම හයිපර් පිග්මන්ටේෂන් සහ හයිපෝ පිග්මන්ටේෂන් කියලා තියෙනවා. හයිපෝ පිග්මන්ටේෂන් කියන්නේ වර්ණය වෙනස් වීම අඩු වීම නිසා, සුදු පාට වීම නිසා ඇතිවෙන ලෙඩ වර්ග. ඒත් මෙතනදී ගොඩක් වෙලාවට කතා කරනවා අහන්නේ හයිපර් පිග්මන්ටේෂන් එක ගැන. හැමේ අඳුරු වර්ණ සහ පැල්ලම් ඒ වගේ දේවල් වලට බලපාන්නේ අපේ හැමේ තියෙන මෙලනින්, අපේ ඇඟ ඇතුලේ හැදෙන මෙලනින්. එතනිනුත් මෙලනින් වර්ග දෙකක් තියෙනවා. යු මෙලනින් සහ ෆියෝ මෙලනින් කියලා. ඒකේ යු මෙලනින් කියන මෙලනින් වර්ග වැඩි වුණාම තමයි හැමේ පැහැ සම්බන්ධයෙන් ප්‍රශ්න එන්නේ. ඒකත් පිග්මන්ටේෂන් වර්ග ගොඩක් තියෙනවා. හයිපර් පිග්මන්ටේෂන් වර්ග, මෙලාස්මා කියන වර්ගයේ අයිති ඒවා තියෙනවා. තව පෝස්ට් ඉන්ෆ්ලමේටරි හයිපර් පිග්මන්ටේෂන් කියලා තියෙනවා. ඒක තමයි විශාල වශයෙන් ওই දෙක තමයි අපි දකින්නේ. පෝස්ට් ඉන්ෆ්ලමේටරි හයිපර් පිග්මන්ටේෂන් එකක් එන්නේ කුරුලෑ කැලල්. ඔයාලා දකින්න විදිහට මොන හරි හිම වුණාම නැත්තම් තුවාල වෙලා තිබිලා ඇතිවන කැලල්. ඒවා තමයි ඉන්ෆ්ලමේෂන් එකක් පස්සේ එන හයිපර් පිග්මන්ටේෂන්. මෙලාස්මා වගේ තත්ත්වයන් වලට ගොඩාක් දේවල් බලපානවා. ගොඩාක් ප්‍රධාන වශයෙන්ම ආලෝක කිරණ, එහෙම නැත්නම් ඉරේලිය, අවුව කියන එක. ඊට අමතරව හෝමෝන් ඉම්බැලන්ස්, සමහර ලෙඩ වර්ග තව තියෙනවා පිග්මන්ටේෂන් එක වැඩි කරන. ඒ වගේම සමහර බෙහෙත් වර්ග, මෙඩිකේෂන්ස් තියෙනවා, ඇන්ටිබයොටික්ස් තියෙනවා. තවත් සමහර විශේෂිත ලෙඩ වලට ගන්න බෙහෙත් වර්ග තියෙනවා. ඒ සමහර ඒ බෙහෙත් වලටත් කළු වෙනවා. ඉතින් ડોක්ටර් අපි දැන් කතා කරමු මේ පිග්මන්ටේෂන්ස් වලට අපිට කරන්න පුළුවන් මොන වගේ ට්‍රීට්මන්ට්ස්ද කියලා. පිග්මන්ටේෂන් වලට ට්‍රීට් කරද්දී ගාන දේවල්, ඒ කියන්නේ ටොපිකල් ට්‍රීට්මන්ට්ස්, ඒ වගේම ක්ලිනිකල් ට්‍රීට්මන්ට්ස් අපිට උපකරණ භාවිතයෙන් කරන්න පුළුවන් ඒවා බොහොම සාර්ථකව කරන්න පුළුවන් දේවල් තියෙනවා. ටොපිකල් ගාන දේවල් අපි කිව්වම මෙඩිකේටඩ් ඒවා තමයි ගන්න ඕනේ. ඒ වගේම සන්ස්ක්‍රීන් එකක් ගන්නකොටත් මෙඩිකේටඩ් සන්ස්ක්‍රීන් එකක් ගන්න ඕනේ. ඒ වගේම මේක නියමිත ප්‍රමාණයෙන් ගන්න ඕනේ. හරි විදියට අවුවට යන විනාඩි 15ක් 20ක් කලින් ගාලා ඊට පස්සේ දිගටම ආින්නවා නම් අනිවාර්යෙන් පැය 3-4න් ආයේ රිපීට් කරන්න ඕනේ. මේ වගේ දේවල් තියෙනවා. අර ඔයාලගේ පුරුදුත් එක්ක ගාන දේවල් එක්ක කරන ට්‍රීට්මන්ට්ස් ගත්තම කෙමිකල් පීලිං වගේ ට්‍රීට්මන්ට් සහ ලේසර් ට්‍රීට්මන්ට්, ලේසර් ප්‍රතිකාර ගොඩාක් ලොකු රේන්ජ් එකක ලේසර් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඒවා පොඩ්ඩක් දිගට කරන්න ඕනේ. දෙකක් තුනක් කරනකොට තමයි දකින්නේ හරි ප්‍රතිඵල එනවා කියලා. ඒ විදිහට ඊට පස්සෙත් ඔයාලා ඒ අවුවෙන් ආරක්ෂා වෙන දේවල් සහ අලුතෙන් ගාන දේවල් සමහර වෙලාවට ඒ නම් කිව්වට මෙඩිකේටඩ් දේවල් නොවි ගාන දේවල් වලින් සයිඩ් ඉෆෙක්ට්ස් අපි ගොඩක් දකිනවා. එක්පනට සුදු වෙන්න යන එක තමයි ගොඩක් තියෙන ප්‍රශ්නේ. පැච් එකක් ආපු ගමන් සුදු වෙන්න කියලා ක්‍රීම් ගන්න හොඳ නැහැ. ඒ වගේ බොහොම අහිතකර ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ මෙලනින් විනාශ වීම, එහෙම නැත්නම් තව ඒ වගේ බැරලෝහ වගේ දේවල් තියෙනවා. තව හයිඩ්‍රොක්විනින් වගේ දේවල් ඒවා එකතු වෙලා පිළිකාකාරක දේවල් තියෙනවා. ඒ වගේ අපි දකිනවා අතුරු ප්‍රතිඵල. ලේසර් ට්‍රීට්මන්ට් එකක් ගැන කිව්වොත් ලේසර් ට්‍රීට්මන්ට්ස් වලට සමහර අය බයයි සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද කියලා. නෑ, ලේසර් ට්‍රීට්මන්ට් වලින් කීයටවත් පිළිකා හැදීමේ අනතුරක් නැහැ. පිළිකා වලටත් ට්‍රීට්මන්ට්ස් විදියට ලේසර් පාවිච්චි කරනවා. ඒ ඇරෙන්න ලේසර් ට්‍රීට්මන්ට් වල එහෙම බය යුතු කාරණාවක් නැහැ. හරි විදියට පළපුරුදු වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්නවා. ඉතින් ડોක්ටර් දැන් හයිඩ්‍රොක්විනෝන් ගැන සඳහන් කරානේ. ඉතින් ඒකත් එක්ක මට මෙන්න මේ වගේ දෙයක් ડોක්ටර්ගෙන් අහන්න තුන. දැන් අපි ගොඩාක් වෙලාට දකිනවා ડોක්ටර් මේ වෙනකොට ගොඩාක් ස්කින් වයිට්නින් ක්‍රීම්ස් වර්ග තියෙනවා හයිඩ්‍රොක්විනෝන් අන්තර්ගත වෙන. ඉතින් අපි ඇත්තටම ඉස්සර දකින්නේ ડોක්ටර් සාමාන්‍යයෙන් අවුරුදු 40 50 වුණ අයගේ තමයි මේ මෙලාස්මා තත්ත්වය විශේෂයෙන් හයිපර් පිග්මන්ටේෂන් ඒජ් ස්පොට් අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි දැන් මේ හයිඩ්‍රොක්විනෝන් පාවිච්චියෙන් මේ වෙනකොට තියෙන වයිට්නින් ක්‍රීම්ස් ගාලා ගොඩාක් අයගේ තරුණ වයසෙන් අවුරුදු 18 20 වගේ වෙනකොට ගොඩක් අය ඉන්නවා මෙන්න මේ වගේ මෙලාස්මා තත්ත්වයන් ඇති වෙලා තියෙන.
ඉතින් මේක ගැනත් ડોක්ටර්ට පුළුවන් නම් පැහැදිලි කරන්න. ඒක මං හිතන්නේ ගොඩාක් ලොකු උදව්වක්. ගොඩක් තද මෙලස්ම පැල්ලමකට හයිඩ්‍රොක්විනින් පාවිච්චි කරන්න පුළුවන්. මෙඩිකේටඩ් ක්‍රීම්ස් වලත් හයිඩ්‍රොක්විනින් අඩංගු වෙනවා. ඒ වුණාට ඒ නියමිත මාත්‍රාවෙන් අවශ්‍ය කාලයට වඩා හයිඩ්‍රොක්විනින් ගෑවොත් අනිවාර්යෙන් මෙලස්ම තත්වයකට වඩා කළු පැල්ලම් ඇති වෙනවා. ඒක නිසා තමයි අර ඒ පළපුරුදු වෛද්‍යවරයෙක් යටතේ අධීක්ෂණය යටතේ තමයි ඒව පාවිච්චි කරන්නේ. ඩොක්ටර් දැන් මෙතෙන්දි මට කියන්න දැන් අපි පිග්මන්ටේෂන්ස් වලට කරන ගොඩාක් ක්ලිනිකල් ට්‍රීට්මන්ට්ස් තියෙනවානේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට හොඳ ප්‍රතිඵලයක් දකින්න සෙෂන්ස් කීයක් වගේ කරන්න ඕනේද? ඒක නියමිත කාල සීමාවක් සති 3-4ක් වගේ පරතරයක් තියලා ට්‍රීට්මන්ට්ස් වර්ග 3ක් විතර කරනකොට තමයි ඒක ස්කින් එක හැදෙනවා රිජුනේට් වෙනවා කියලා හරියට දකින්නේ. 5-6ක් වගේ කරන්න ඕනේ හොඳ ප්‍රතිඵලයක් ගන්න. ඒ අතරතුරදිත් ගන්න දේවල් සහ ඔය අවුවෙන් ආරක්ෂා වෙන දේවල් ඒ විදිහටම කරාම හොඳ ප්‍රතිඵල ගන්න. ඉතින් ડોක්ටර් මට දැන් මේ පිග්මන්ටේෂන්ස් වලට බාහිර ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. මොකද ડોක්ටර්ට මතක ඇති මම කලින් වීඩියෝ එකක් කරා PRP මයික්‍රෝ නීඩ්ලින්. ඉතින් ඇත්තටම අද මම ඇවිල්ලා ඉන්නේ මගේ 3වෙනි ට්‍රීට්මන්ට් එක කරගන්න. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේ ප්‍රශ්නේ අහන්න ඕන කියලා. මොකද මගේ කලින් කරපු වීඩියෝ එකේ මම දැක්ක කමෙන්ට් එකක් තියෙනවා සෙෂන්ස් කිහිපයක් කරා 5ක් විතර කරා. හැබැයි මට කිසිම රිසල්ට් එකක් නැහැ කියලා. ඉතින් ඇත්තටම ડોක්ටර් දැන් මයික්‍රෝ නීඩ්ලින් දැන් පෞද්ගලික දැනට මම දෙකක් කරලා තියෙනවා. හැබැයි මට පළවෙනි එකේ ඉඳන්ම ඒ ආෆ්ටර් කෙයා එක යනකොට මට ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් හොඳ වෙනසක් මට මගේ ස්කින් එකේ දකින්න ලැබුණා. හැබැයි දැන් මේ විදිහට ට්‍රීට්මන්ට් එකකින් කිසිම ප්‍රතිඵලයක් නැති වෙන්න බලපාන්නේ මොන වගේ හේතුද? මම හිතනවා සාමාන්‍යයෙන් හරි විදියට PRP එකක් මයික්‍රෝනීඩ්ලින් එකක් කරා නම් ට්‍රීට්මන්ට්ස් 5ක් කරා නම් ස්කින් එකට අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙන්න ඕනේ. සමහර වෙලාවට හරි ગેප් එකක් තියලා හරි ටයිම් පීරියඩ් එකක් තියලා කන්ටිනියු වුණේ නෑ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ PRP එක හදන එක හරි ක්වොලිටි එකකින් හරි විදියට PRP එකක් හැදුන්නේ නෑ වෙන්න පුළුවන් සහ ඒ PRP එක හරි විදියට ඉන්ජෙක්ට් වුණේ නෑ වෙන්න පුළුවන්. ඔය හේතුන් නිසා සමහර වෙලාවට හරි විදියට වෛද්‍යවරයෙක් යටතේ ඔක කෙරුන්නේ නැද්ද කියන එක කියන්න බෑ. එහෙමනම් එහෙම දේවල් වෙන්න ඉඩකඩ තියෙනවා සහ සමහර වෙලාවට සයිඩ් ඉෆෙක්ට්ස් එන්න ඉඩ තියෙනවා. එතකොට ડોක්ටර් මෙතන ආෆ්ටර් කෙයාත් බලපාන්න පුළුවන්ද? PRP ට්‍රීට්මන්ට් එක හරියට කෙරුණා නම් ආෆ්ටර් කෙයා විදියට හරි විදියට මෙඩිකේටඩ් දේවල් පාවිච්චි වුනේ නැත්නම් සමහර වෙලාවට සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුළුවන්. බ්ලීචින් ක්‍රීම් වගේ දේවල් පාවිච්චි කරලා ආයෙ පිම්පල්ස් ආවනම් ආයෙත් එයාට කැලැල් එකතු වෙනවා. ඉතින් මම හිතනවා ඔන්න පිග්මන්ටේෂන්ස් ගැන කරන්න පුළුවන් ක්ලිනිකල් ට්‍රීට්මන්ට්ස් ගැන ඔයා හොය හිටියා නම් මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මම දන්නවා දැන් ඉතින් ඔයාලට ඇතිවෙන ප්‍රශ්නේ තමයි අපි කොහොමද ડોක්ටර් සරෝජාද සිල්වා මහත්මිය සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් බ්ලූම් ස්කින් ක්ලිනික් එකේ මෙන්න මේ නම්බර් එක කන්ටැක්ට් කරගත්තොත් ඔයාගේ අපොයින්ට්මන්ට් දාගෙන ඔයාගේ ස්කින් එක පෙන්නලාම ડોක්ටර්ට ඔයාලට ගැළපෙන ට්‍රීට්මන්ට් එක තෝරගන්න. ඒත් එක්කම ඉතින් බ්ලූම් ස්කින් ක්ලිනික් එකේ මෙන්න මේ Instagram page එක ඒ වගේම Facebook page එක තුලිනුත් ඔයාලට අවශ්‍ය කරන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් අලුත් දෙයක් කරන් ඉක්මනින් එන්න. bye.